මේ කහපත් මෙනු එක හැදුනේ කොහොමද කියලා බලමුද? එන්නකෝ මාත් එක්ක. හෙලෝ කොහමද ඔයාලට අදත් vlog එකක් ගේන්න හිතුවා. අද ඉරිදා දවසේ ස්පෙෂල් මෙනු එකක් හදන්න තමයි මං හිතන් ඉන්නේ. මම ඔයාලට ඒකට ඕන කරන ඔක්කොම ingredients ඇස්ති කරන් එනකම්. බයි. හැමදාම මම මොන වැඩේ කරන්න ගියත් ඉස්සෙල්ලම පොල් ටික තමයි ගාගෙන ඉන්නේ. එතකොට මට ලේසි අනිත් පැට් ටික කරන්න. අර මම ඒ ප්‍රෑන් එක කරන් තියෙන ලස්සනට තියන්න. දාගන්න නෙවෙයි. පොල් ගෙඩිය මිදින්න පුළුවන් ළමයි. මේ පේනවා දවසට. පොල් මුත්‍ර එක බීලා බලය ජවයේ ශක්තිය ගන්න තමයි යන්නේ. වෙනදට මට පොල් ටික ගාලා දෙන්නේ හබීබි. හැබැයි එවලේ හබීබි ගෙදර හිටියේ නෑ. ඒ හින්දා මම පොල් ටික තනියෙන් ගාගත්තා. රම්පේ කරපින්ෂණන් ඉතින් ගෙදර පළදාවෙන් තමයි මේ පේනවනේ. ඕච්චරයි තියෙන්නේ. මට දවසට වැඩක් තියෙනවා. ඔයාලවත් මයිකට එක්කන් යන්න. මට තියෙනවා පලානේ ළම යන්න. යමාත් එක්ක. මේ පේනවනේ. අපේ ගෙදර තියෙන ගොටුකොළ වගාව. රම්පේ කරපින්ච විතර නෙමෙයි ගොටුකොළක් තියෙනවා. මේවා ඉතින් බේටම හැදිච්ච ඒවා අපි ඉතින් ඒව අයින් කරේ නෑ හැමම තිබ්බා. ඉතින් මේ ටික තනියම කඩන්න බැරි හින්දා අපි පිගු දව්වත් ගත්තා. තියෙන්නේ කඩාගත්ත ගොටුකොළ මයිකට ලුණු චුට්ටක් දාලා තිබ්බා. මේ ටික තමයි මම ලෑස්ති කරගත්තේ මේ අද ලන්ච් එකට ඕන කරන දේවල්. මේකේ තියෙන පොල් කිරි. එහෙනම් අපි දැන් වැඩ පටන් ගමු. ඉස්සෙල්ලා මම වැඩ පටන් ගත්තේ පරිප්පු එක හදලා. ඉතින් මේ සාමාන්‍ය ඉරිදා දවස් වලට මම ස්පෙෂල් මොන හරි හදනවා. ඉතින් දැන් මේ පාර මං හැදුවේ කහපත් මෙනු එකක්. එක එක ඒවා හදනවා. ඉතින් බිරියානි හදනවා, ෆ්‍රයිඩ් රයිස් හදනවා, නාසි ගොරාන් හදනවා. නම් මනන් මේ සන්ඩේ ස්පෙෂල් වගේ ඉතින් මං හදනවා. මොකද ඉතින් මේ වීකෙන්ඩ් එකනේ ඉතින් ස්පෙෂල් මොන හරි හදන්න ඕන හින්දා ඉතින් මේ වගේ හදනවා. අනික ඉතින් මගේ ආසම් වැඩේ තමයි කෑම හදන එක. මට ගොටුකොළන ලොකුවට එහෙම කපන්න තේරෙන්නේ නෑනේ. මට ඔය හිණියට කපන්න බෑනේ ගොටුකොළ. පුළුවන් විදිහට ඉතින් කපලා කන්න තමයි තියෙන්නේ. මම ඉතින් ඔක්කොම වැඩ ඉවර කරලා මේ වගේ මුළු කිචන් එකම හොඳටම ක්ලීන් කරනවා. ඔක්කොම උයලා ඉවරයි. මම පෙන්නන්නම් මොනවද ඉපේ කියලා. මෙන්න මේවා තමයි උඹේ කහපත් එකයි, හොඳ චිකන් කරි එකකුයි, පාපු එකයි, අල තෙල් දාලා මේ මල් මිරිස් එකයි, ගොටුකොළ සම්බෝලේ. අදට ඉතින් ඔච්චර තමයි කෑම. තව හදන්න වෙලා තිබුණෙත් නැහැ. මම සලාඩ් එකකුත් හදන්න හිතේ තියන් හිටියේ. ඒ වුණාට ඉතින් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙකම්. බයි.